morning. New day and new experience. Good morning. Kamalasti. Yeah, what's up, bro? What's up, bro? අපි breakfast ගන්නයි අද යන්න හදන්නේ. අද අපි කීවෙනි දවසේදලා? තුන්වෙනි දවසනේ. ආපු දවසත් එක්ක. Ja. Soll ich dir helfen? Okay, warte. මොනවද ගේන්නේ? Jo. කොබලන් මල්ලි බබා මොනවද? තමයි දැන් මල්ලිගේ අකිටත් ගෙනත් දෙන්නම් පැටියෝ මේ හොඳ? දැන් ගොඩක් අය මං හිතන්නේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවරයි. අපි දැන් එනකොට 8:00යි වෙලාව. මම හිතන්නේ මේක ඩඩා කීයටද මේක ඕපන් කරන්නේ? බ්‍රෙක්ෆාස්ට් 7ටනේ. හැබැයි එළියට කට්ටිය බ්‍රෙක්ෆාස්ට් ගන්නවා. හැබැයි එළිය සීතලයි. සීතලයි කියන්නේ කුලම් තියෙනවා. එතකොට නම් ඉතින් සීතල දැනෙනවා. ඒකට ගොඩක් අය මට පේන්නේ එළියේ ඉන්නවා වගේ. අතුල නම් හිස්. මම නිකන් රෆ්ලි පෙන්නන්න තියෙන විදිහ. ඊයේ තිබිච්ච විදිහම තමයි මේ පැත්තේ. ශාති meals ඒවා තියෙනවා. cornflakes, pancake, waffle, roasted palm, kejati, atanat palm, apple juice ඒවා තියෙනවා. මෙතන වෙනම fresh fruits ගන්න පුළුවන්. තියෙනවා champagne, wine, කැමති ඕන දෙයක් ගන්න පුළුවන්. අතන coffee. අපිට ඒක වීඩියෝ කරන්න දෙන්නේ නේ පුතේ. ඕ අපරාධේ. අන්න ඩඩාට වෙච්ච දේ පෙන්නන්න ඩඩා. එන්න මෙහාට ඇවිල්ලා පෙන්නන්න. මෙහාට ඇවිල්ලා පෙන්නන්න අර ඩඩාගේ පැත්ත හැරලා පෙන්නන්න ඩඩාට වෙච්ච දේ පිටට හැරලා. අල්ල කියලා. මොකද උනේ ඩඩාට? ඩඩාගේ සතුන් හැමතැනම අපල හැමතැනම රිදුනා. මොකද උනේ? ඩඩා පෙන්නන්න බලන්න. වැටුණා. බොයි. බලන්න. මේකට අපි කියන්නේ ලංකාවේ චෝචි. මන් දන්නේ අපි කියන්නේ චෝචි කිච්ච. මේ ලංකාවේ කියනවා මේක. අපි මේ බීච් එකට යන්න කියලා බැලුවේ හොටෙල් එකේ ඉඳන් බීච් එකට තියෙන පාරේ දෙපැත්තේ කරන ලස්සනට මල් වවලා තියෙනවා. හරිම ලස්සනයි. ලංකාවේ තියෙන මල් ජාති තියෙන්නේ මෙහෙ. මේවට කියන්නේ කණේරු කියලා. ඒ දෙක තමයි තියෙන්නේ නේද? හැබැයි හරිම ලස්සනයිනේ.
ලස්සන. අපි දැන් ඉන්නේ බීච් එක ඉස්සරහා. මේක තමයි අපි හිටපු හොටෙල් එක. ඊට පස්සේ මෙතන තමයි බීච් එක. අද අපි මූදනාවද? අන්න හරි. අපි චුට්ටක් ටවුන් එකේ ඇවිදලා අපි අද ටවුන් එකේ ඇවිදලා ඊට පස්සේ මොකද එන්නේ? නවාගෙන ඉන්නේ කකුල්. අක්කි තමයි ඒක දැක්කේ. මේ ඩඩා ටිකක් අක්කිගේ මූණ වගේ නේද? අර හොම්බ අක්කිගේ වගේ. එතකොට ඩඩා වයින්කොට කවුද බේරගන්නේ ඔයගොල්ලන්ව? අක්කිටයි මල්ලිටයි ඔටුව දැක්ක ගම අම්මා ඕන කිව්වා ඔටුවගේ පිටේ යන්න. යා. ඇත්තයි පුතේ ඇත්තයි. ඔටුවගේ පිටේ යන්න ඒගොල්ලන් එක්කෙනෙක්ගෙන් යූරෝ 10ක් අය කරනවා. ඒ කියන්නේ අක්කිටයි මල්ලිටයි යූරෝ 20ක් ගියා. ඒගොල්ලන් බීච් එක වටේ විනාඩි 10ක පොඩි ට්‍රිප් එකක් එක්කගෙන යනවා. අපි දැන් යන්නේ අයිස්ක්‍රීම් කන්න. අපි ස්ට්‍රීට් ෆෙස්ටිවල් එකක් බලන්න ආවා. මේ හරියට කියන්නේ කස්ටිලෝ කලිතාද ෆූස්ට් කියලා. මල්ලිට දොයිය ගියා. අපි කන අතරේ තවල්ට. ඉතින් අපි දැන් ටැක්සි එක යනවා හොටෙල් එකට. එළිය පෙන්නන්න. අපි දැන් යන්නේ ජිම් එකට. මේක තමයි ජිම් එක. උදේ 9 ඉඳන් මං හිතන්නේ 8 වෙනකම්.
Are you ready? Are you ready? Okay then. Okay. අන්න අක්කි අක්කි ෆිට්නස් පටන් ගත්තා. අක්කි ටීවී බලනවා. යා මල්ලි මොනවද කරන්නේ දැන්? මේකට මේක මල්ලිගේ කකුල් දිග මදි ඇති.